ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. 100% අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ නොවුනත් 80%ක් හරි අපේ අරමුණු වලට යන්න අපිට පුළුවන්. අපිට අතීතයට ගිහින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරලා එන්නත් බෑ. ඒත් අපිට පුළුවන් අනාගතයේ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුළුවන් ලස්සන දවස් දැන් ජීවිතයට එකතු කරගන්න. අම්මලා අඬද්දී දරුවන්ට රිදෙනවා. අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල ලත වෙන්න තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපිට පිටිපස්සට අඩි 2ක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. මේක මං උපුටා ගත්තේ හසරයල් ගංගා කියන ලස්සන ජීවිත කතා පොතෙන්.